තිබුණා was බලමු උදාහරණ කාමරයක් තිබුණා රැස්වීමක් තිබුණා කඩයක් තිබුණා යම් තැනක දෙයක් තිබුණා කියනකොට අපි was පදය ගන්නවා there සමග නම් මුල හදා ගන්නවා there was මෙතනත් there was කියලා මුල් පද දෙක හදා ගන්නවා තිබුණාට was there සමග එකතු කරනවා මෙතනත් there was හොඳට වචන දෙක කියලා හුරු වෙන්න there was එක කාමරයක් නම් a room කාමරයේ room එකක් නම් a කාමරයක් තිබුණා there was a room රැස්වීම meeting එක රැස්වීමක් නම් a meeting රැස්වීමක් තිබුණා there was a meeting කඩයක් a shop කඩයක් තිබුණා there was a shop හරිම ලේසි there was ළඟට අදාළ දේ දාන්න බල්බ් එකක් තිබුණා there was a bulb ෆෝන් එකක් තිබුණා there was a phone පෙන් එකක් තිබුණා පෑන there was a pen there was ළඟට අදාළ දේ එකතු කරන්න ලියන්න කතා කරන්න ඉංග්‍රීසියෙන් ආසයි නම් නම දාන්න ස්පෝකන් ඉංග්ලිෂ් හදාගන්න රුපියල් 3000යි යන්නේ පළමු දිනේ බලලා සම්බන්ධ වෙන්න පුළුවන් පොත් 200ක් ඕඩියෝ 800ක් හම්බ වෙනවා රට යනවා නම් රටේ ඉන්නවා නම් සුපිරි ඔයස් ભેදයක් නැහැ ඉගෙන ගන්න නම දාන්න විස්තර දෙන්නම්